මේ ප්‍රහාරය හුදකලාව 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච ප්‍රහාරයක් නෙමෙයි. මෙහි යම් කුමන්ත්‍රණකාරී පෙරහැසිරීමක් සහිත සංවිධානාත්මකව සිදු කරපු ප්‍රහාරයක් කියන එක විස්තර වශයෙන්ම කියන්න පුළුවන්. යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවයට මේ සිදු වුණා කියන එකත් අනාවරණය වෙලා තියෙන සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව දැනට විමර්ශනය කරලා තියෙන කොටස් වලින් බොහෝ කරුණු එළියට ඇවිල්ලා තියෙනවා. ඒ සංවිධානය, ඒ කුමන්ත්‍රණය කොහොමද සිද්ධ වුණේ කියලා. නමුත් ගැට ගැහිීමේ එක එක කොටස් සම්බන්ධීකරණය කිරීම තවදුරටත් විමර්ශන පැවැත්විය යුතුයි. මම හිතන්නේ ආචාර්ය ජයපති වික්‍රමරත්න මැතිතුමා මාත් සමග එකඟ වෙනවා ඇති. සිද්ධීන් 8කදී සිදු වුණු බෝම්බ ප්‍රහාරයන් ඊට අමතරව ඊට බෝම්බ ප්‍රහාරයට පෙර ගියොත් 2018 නොවැම්බර් 30 වෙනිදා සිදු වුණු වවුනතිව් පොලිස් නිලධාරී දෙදෙනාගේ ඝාතනය 2018 දෙසැම්බර් මාසේ 23 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 26 වෙනිදා දක්වා මාවනැල්ල ආශ්‍රිත ප්‍රදේශවල සිදු වුණු පුදු බිම් වලට පහර දීම් ඇතුළු සිද්ධීන් 2019 ජනවාරි 16 වෙනිදා වනාත විල්ලුවේ ලැක්ටෝවත්තේදී සොයාගත් අති විශාල පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධ සිදුවීම් හා ඊට අදාළ සාක්ෂි. ඉන්පසු 2019 අප්‍රේල් මාසේ 16 වෙනිදා මඩකලුකුව ප්‍රදේශයේදී රිමෝට් කන්ට්‍රෝල් එහෙම නැත්නම් දුරස්ථ පාලකයෙකුගෙන් පුපුර ආහාරින් ලද බෝම්බය හා සම්බන්ධ සිද්ධීන් සහ 2019 අප්‍රේල් 10 වෙනි 21 වෙනිදා සිදු වුණු පාස්කු ප්‍රහාරයේදී අනාවරණය වෙච්ච සිද්ධීන් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය තහවුරු කිරීම පමණයි දැනට සිදු කරන්නේ අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මේ සභාවේදී කරුණු අනාවරණය වුණා හන්සීර් මවුලානා කියලා තැනැත්තෙක් සම්බන්ධව. ඔහුගේ සාක්ෂිය ඉතාමත් අත්‍යවශ්‍ය සාක්ෂියක් මෙම කාරණය සම්බන්ධයෙන්. ඉතාමත් ගැඹුරින් විමර්ශනය කළ යුතුයි ඔහුගේ ප්‍රකාශය. තවම මේ ගැන අතගහලවත් නැහැ මම හිතන්නේ. එහි තියෙන එක සංවේදී කරුණක් ගැන පමණක් මම කියන්නම්. ඔහු සඳහන් කරනවා මෙතන නම සඳහන් වෙච්ච මීට නම ඇඳුණු කෙනෙක් ඔහුට 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා දුරකථනයෙන් අමතලා කිව්වා රාජ් සමුද්‍රා හෝටලේ ඉන්න අපේ කෙනෙක් එයා එළියට ගන්න කියලා. නමුත් ඔහු කියනවා මම ඉන්නේ මඩකලපුවේ මට ඒක කරන්න අමාරුයි කියලා. ඒක අන්තයක්. ඊට පස්සේ ඔය තාජ්සමුද්‍ර හෝටලේ පිපුරවීම සිදු කරගන්න උත්සාහ ගත්ත ජමීල් කියන පුද්ගලයා CCTV එකේ අපි දකිනවා ඔහු උත්සාහ ගන්නවා බෝම්බය පුපුරව ගන්න. නමුත් බෝම්බය කෙසේ හෝ පුපිරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු ඇඳගෙන ඉන්න ඒ බෝම්බය අඩංගු බෑක්පැක් එක ගලවලා මේසයක් උඩ තියලා ඔහු සතුව තියෙන දුරකථනය මේ මේසෙ උඩ තියෙනවා. ඒ පුද්ගලයා පේන්නේ නැහැ. ඔහුගේ අත පේනවා, බෑක්පැක් එක පේනවා, ඔහු එතෙන්ට එනවා පේනවා. මොකද අර CCTV කැමරා එකේ කෝණය අනුව ඔහුගේ ශරීරය පේන්නේ නැහැ. නමුත් මද වේලාවකින් අපි අර CCTV එකෙන් දකිනවා ඔහු තියපු දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කියන්නේ මේ ෆෝන් එක බ්ලින්ක් වෙනවා. ඒ වෙලාවේ අතක් ඒ ගන්නවා. ඒ අත අනිවාර්යයෙන්ම ජමීල්ගේ විය යුතුයි. ඒ දුරකථනය අරගෙන තප්පර ගණනකදී ඔහු බෑක්පැක් එකත් ඇඳගෙන රාජසමුද්‍ර හෝටලෙන් පිටත් වෙනවා. පිටත් වෙලා පාරේ ගමන් කරන ත්‍රිරෝද රථයකින් ඔහු යනවා ගාලු මුද්‍ර පාර දිගේ යන ගමන් ඒ රියදුරාගේ ප්‍රකාශය ලියලා ඔහු සාක්ෂි ලබා දුන්නා පාස්කු කොමිසමේ.
ඒ රියදුරාට කියනවා මම ගෙස්ට් හවුස් එකට එක්කන් යන්න කියලා. එකකට. නමුත් ඔහු කියනවා මම මේ ප්‍රදේශේ නෙවෙයි මම දන්නවා හැබැයි දෙහිවල ප්‍රදේශේ නම් මේ ගෙස්ට් හවුස් තියෙන තැන් කියලා. ඊට පස්සේ තමයි ඔය ට්‍රොපිකල් ඉන් කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි ලැබුම් හලට මේ ජමීල්ව එක්කන් යන්නේ. ඊට පස්සේ එතන ඔහු කාමරයක් බුක් කළා. ඒ කාමරේ තමන්ගේ බෑක්පැක් එක තියලා එයා ආසන්නයේ තියෙන පල්ලියකට එනවා. මුස්ලිම් පල්ලිය. එතකොට එතෙන්දී ඇති වෙන සැකයක් මත ඒ පල්ලිය චෙක් කරන්න එන ආරක්ෂක නිලධාරියෙකුට එතන ඉන්න මේ මහජනයා දැනුම් දෙනවා මොහු සැකයි කියලා. එතකොට ඒ වෙලාවේ ඒ ආරක්ෂක නිලධාරියා හිටපු පොලිස් නිලධාරියෙක්. ඔහුත් සාක්ෂි දීලා තියෙනවා මේ පාසු කොමිසමේ. ඔහු ප්‍රශ්න කරද්දී ජමීල් කියනවා මම බිරිඳත් සමග බහිම්බස් වීමක් වෙලා ආවේ. ඕනනම් බිරිඳගේ දුරකථන අංකය දෙන්නම් බිරිඳගෙන් අහන්න කියලා. ඊට පස්සේ අර ආරක්ෂක නිලධාරියා ඔහුගේ ජම්ගම දුරකථනයෙන් අර ජමීල් දීපු දුරකථන අංකයට කෝල් එකක් අරගෙන බිරිඳගෙන් අහනවා ජමීල් ගැන. බිරිඳ ඔහුට කියනවා කතාවක් ඇති වෙලා එයා පිටව ගියා. දන්නේ නැහැ කොහෙද කියලා. හැබැයි බුද්ධියන්සෙනුත් ඇවිල්ලා මේ ආව හොයනවා දැන් ගෙදර ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ බිරිඳගේ ඕමාර් කත්තා කියලා ඒ බිරිඳ කෙනම ඒ ඕමාර් කත්තාගේ ෆෝන් එකෙන් කතා කරනවා ආරක්ෂක නිලධාරියා. ඒ බුද්ධි නිලධාරියා. කතා කරලා විස්තර අහලා ඊට පස්සේ තියලා අර මෙයාව ජමීල්ව චෙක් කරපු හිටපු පොලිස් නිලධාරියා එතනින් පිට වෙලා යනවා. ටික වෙලාවකින් ඔහුට විනාඩි 10කින් විතර නැවත කෝල් එකක් එනවා අර ජමීල්ගේ බිරිඳගේ ෆෝන් එකෙන්. ඔය මිනිස්සයා පොඩ්ඩක් තියාගන්න අපි ඔතෙන්ට එනකම් කියලා. ඉතින් ඒකට එයා කියනවා මට වැඩ තියෙනවා මම එයාව මට සැකයක් නැහැ දැන් ගෙදරින් අමනාප වෙලා ආවේ. මොකද පල්ලියේ මිනිස්සු එයාව චෙක් කරන්නේ එයාගේ හැසිරීම සැක සහිත නිසා. ඔහු අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැති නිසා මට ඒ සැකේ දුරු වුණා දැන් ගෙදර ප්‍රශ්නයක් ඇවිල්ලා කියලා මං යනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ 11ට විතර වගේ වෙන්නේ දවල්. ඊට පස්සේ 1:40ට පමණ ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බ පිපිරීමක් සිදු වෙනවා. ඊට පස්සේ හවස නැවතත් අර ආරක්ෂක නිලධාරීන් කතා කරලා කියනවා වැල්ලවත්තේ පොලිසියට එන්න අපිව හමු වෙන්න කියලා. එතෙන්දී තමයි ඔහු අඳුරගන්නේ හමුදා බුද්ධියන්සි නිලධාරීන් තමයි මේ එදා ෆෝන් එකෙන් කතා කරේ කියලා. ඉතින් මේ අසද් මෞලානාගේ සාක්ෂියේ ප්‍රකාශයේ එන කරුණුත් මේකේ මං කියපු සිද්ධීන් දාමයක් ගැන අනිවාර්යෙන් පරීක්ෂණයක් කළ යුතුද නැද්ද කියන එක ඔබ තමුන්නාසලට පැහැදිලිව තේරෙන්න ඇති. ඊට අමතරව මේ වවුනතිව පොලිස් නිලධාරීන් 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා ඝාතනය වෙච්ච තැන එම නිලධාරීන් දෙදෙනා ඝාතනය කරලා තිබුණේ වෙඩි තබා ස්වයංක්‍රීය ගිනියවයකින් වෙඩි දෙයලා ඊට අමතරව මන්න වලින් කපලා. එතකොට එතන තිබිලා පතුරම් කොපු 8ක් සොයාගෙන ඒක රස පරීක්ෂකයට යවලා තිබුණා. ඒ ගැන විමර්ශනය කරන්න අපිට එදාම බාර දුන්නා. අපි ඒකට මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සමග ගුවනින් ගියා. ඊට අමතරව බිමින් SP ඒ වකට SP වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ජයසිංහ මහත්තයා මං යවුවා ටීම් එකක් එක්ක විමර්ශනයට. ඊට පස්සේ අපි විමර්ශනය කළා වටපිටාවේ තියෙන CCTV කැමරාවල ෆුටේජස් අරගෙන ඒ කඩවල වල ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරලා ඒ සිද්ධිය වෙච්ච අපරාධ ස්ථානයේ අසල ලොරියක් නවත්තලා තිබුණා. ඒ ලොරියේ හිටපු රියදුරයි ක්‍රියා සහායකයයි ප්‍රශ්න කරලා දීර්ඝ පරීක්ෂණයක් කරන අතරේ 2018 දෙසැම්බර් මාසේ 3 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා නිලත ජයවර්ධන මහත්තයා අපේ රවිසේනවිරත් මහත්තයාට දුරකථනයෙන් කතා කරලා තියෙනවා සර් මේ මර්ඩර් එකට යූස් කරපු ජැකට් එකක් හම්බ වෙලා තියෙනවා කල්වට් එකක් ළඟ. ඒක මේ මර්ඩර් එකට යූස් කරලා තියෙනවා ඒ ගැන ඉන්ක්වයරි කරන්න කියලා. ඉතින් නියෝජ්‍ය පොලිස්පතිතුමා මට දැනුම් දුන්නාට පස්සේ මම SP ජයසිංහ එතෙන්ට යොදවනවා. SP ජයසිංහ කියනවා එතන ළමයින්
ඉස්කෝලේ ගෙනියන බෑග් එකක් ඇතුලේ තමයි මේ ජැකට් එක තියෙන්නේ. මේ ජැකට් එක දැන් එළියට ඇදලා රාජ්‍ය බුද්ධි සේවාවේ කට්ටියගේ. ඊට පස්සේ මම උපදෙස් දුන්නා ඒකට මේ ස්නිපිං ඩොග් එහෙම නැත්නම් පොලිස් බල්ලෝ යොදවන්න කියලා. ඒ මේ ඉව අරගත්තු බල්ලා කෙලින්ම යන්න ඕන මේ මිනිවැරුමට සම්බන්ධ නම් මේ ජැකට් එක ඇදගත්තු කෙනා ඒ අපරාධයේ සිදු වූ ස්ථානයට තමයි ඉව අරගෙන යන්න ඕන. නමුත් ඒ අපරාධ ස්ථානය මගහැරලා ඒක බයිපාස් කරලා කෙලින්ම ඒ වෙනකොට උද්‍යාංශ මගින් ලබා දුන්නු තොරතුරු මත වවුනතිව පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගත්ත අජන්තන් කියන පුද්ගලයාගේ ගෙදරට තමයි බල්ලා ගියේ. අනික තමයි විවෘත ස්ථානයක තිබුණු යම් ද්‍රව්‍යයක් පොලිස් නිලසුනකගේ ස්මෙල් එක එහෙම නැත්නම් මේ ඉව ගන්නව නම් විවෘත ස්ථානයක තිබුණා නම් උපරිම පැය 24කට තමයි ඒ ඉව තියෙන්නේ. එතකොට මේ සිද්ධිය වෙච්ච දවසයි ඒ කියන්නේ මේ නොවැම්බර් මාසේ 30 වෙනිදායි මේ තොරතුරු දීපු දෙසැම්බර් මාසේ 3 වෙනිදා අතර පැය 72ක් ගත වෙලා. එතකොට ඉව කොහොමටත් තියෙන්න බෑ. ඊට අමතරව එතන ඒ හම්බ වෙච්ච බෝක්කුව ළඟින් පල්ලෙහාට බැහැලා කුඹුරකට යනවා මිනිස්සෙක්. කුඹුරේ අයිතිකාරයාගෙන අපි කට උත්තර ලිව්වා ප්‍රශ්න කරලා එහුත් කියනවා අද උදේත් මම මෙතනින් ගියා මේ ජැකට් එක නම් උදේ තිබුණේ නැහැ. මෙතන. ඊට පස්සේ අපි ගිහිල්ලා අර බල්ලා ගියපු අජන්තන්ගේ ගෙදරින් ප්‍රශ්න කරාම අජන්තන්ගේ බිරිඳ මඩකලපුර රෝහලේ ශල්‍ය කර්මයකට භාජනය වෙලා හිටියේ. අජන්තන්ගේ බිරිඳගේ මව හිටියා අවුරුදු 85ක් විතර වයසයි. ඊළඟට කුඩා ළමුන් දෙන්නෙක් හිටියා අජන්තන්ගේ. ඒගොල්ලොන්ගෙන් තහවුරු වුණා එදා උදෙත් මේ ජැකට් එක ඇඳ යට තිබුණා තාත්තා මෝටර් බයිසිකලේ පදිනකොට දාන ජැකට් එක තමයි මේ කියලා. එතකොට කොහොමද මේ සිද්ධියට මේ ජැකට් එක ආවේ? කිලෝමීටර් 5කට වැඩිය දුරයි අජන්තන්ගේ ගෙදරයි ජැකට් එක හම්බ වෙච්ච තැනයි අතර පරතරය. ඊටත් අමතරව දැන් එදා වෙනකොට ඔය ගෙදර යම්කිසි සෝදිසියකට භාජනය කරලා තියෙනවා බුද්ධි නිලධාරී කණ්ඩායම. එතකොට අපි මේ වවුනතෙව් ඝාතනය සිදු කරේ LTT සංවිධානය නෙමෙයි කියන එක තහවුරු කරගත්තේ 2019 අප්‍රේල් මාසේ 25 වෙනිදා කල්මුනේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා ගෆූර් මාමා කියලා පුද්ගලයෙක්. ඔහු එයිදී ප්‍රශ්න කිරීම වලදී පාපෝච්චාරණයක් කරා අපි තමයි මේ වැඩේ කරේ තවත් කට්ටියක් එක්ක. ඔහුගේ ප්‍රකාශයන් මත ලැක්ටෝවත්තේ වලල්ලා තිබිලා ඒ ප්‍රාලහමිලා දෙන්න මරලා පැහැරගත්තු ඔවුන්ට නිකුත් කරලා තිබුණු නිල ගිනියවියක් සොයාගත්තා. ඊට අමතරව කල්මුනේ ප්‍රදේශයේ නිවසක තිබිලා අනිත් ගිනියවියක් සොයාගත්තා. ඒ රාලහමිලා දෙන්න ළඟම රිවෝල්වර්ස් දෙකක් තිබුණා. මේ ඒ දෙකම සොයාගත්තා. ඊට අමතරව නිල ඇඳුම් කොටස් සොයාගත්තා. ඒවත් පැහැරගෙන ගින් තිබුණා. ඊට පස්සේ මේ විදිහට අපි විමර්ශනය කරන අතරතුර දැන් 2018 දෙසැම්බර් මාසේ 5 වෙනිදා 2018 දෙසැම්බර් මාසේ 8 වෙනිදා 2018 දෙසැම්බර් මාසේ 13 වෙනිදා 2019 ජනවාරි මාසේ 3 වෙනිදා යුද හමුදාව බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලකුඩිතුවක්කු අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත් මහත්තයාගේ නමට එවනවා මේ වවුනතිව් ඝාතනය සම්බන්ධ බුද්ධි වාර්තා 4ක්. ඒ 4ෙම සඳහන් වන්නේ මේ LTT සංවිධානය තමයි මේක කරේ කියලා. එයින් නිශ්චිතවම තොරතුරක් තියෙනවා 2018 දෙසැම්බර් මාසේ 8 වෙනිදා වාර්තාවේ මෙතෙන්දි මියගිය ගණේෂ් දිනේෂ් කියන පොලිස් නිලධාරියා කල්මුනේ ප්‍රදේශයේ ද්‍රවිඩ කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් තිබිලා ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පිටරට ඉන්නේ. ඔහු බෝට්ටු මගින් නීති විරෝධීව ලංකාවට ඇවිල්ලා LTT සංවිධානයට දීපු කොන්ත්‍රාත්තුවක් මත තමයි මේ ඝාතනය සිදු වුනේ. ඒ කියන්නේ ඒ වාර්තාව ඇතුළු අනිකුත් වාර්තා නිශ්චිතයි. ඉතින්
ඒ විදියට වාර්තා දීලා අපි මේ හමුදාව එතකොට ලෝකේ හිටපු ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරපු හමුදාව ඔවුන්ගේ වාර්තාවල් අපිට සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මේ වාර්තාවල් ඔස්සේ අපි මේක LTT සංවිධානය තමයි කෙරුවේ. ඊට අමතරව අපිට එහෙම සැක කරන්න හේතු තිබුණා. මොකද මේක අමානුෂික විදියට තමයි ඝාතනය කළ කෘරත්වයේ උපරිමයෙන් කපලා පිටි තියලා. එතකොට පැහැර ගැනීමත් කළා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරී නිලැඳුමින් ඉන්න පොලිස් නිලධාරියෙක් මරන්න මං හිතන්නේ සාමාන්‍ය අපරාධකාරයෙකුට ඉතාමත් අපහසුයි. මොකද ඌට විශාල බියක් ඇති වෙනවා. නමුත් මේ වගේ දෙයක් LTT සංවිධානයට කරන්න පුළුවන් කියන එක අපි දන්නවා. හමුදාවල් එක්ක මේ යුද්ධ කරපු කණ්ඩායම. ඊට පස්සේ අපි මේ විදිහට මේ පරීක්ෂණය කරගෙන ගියා. මම අර කලින් කිව්වා වගේ අප්‍රේල් 25 වෙනිදා ගපූර් මාමාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමයි අපිට අනාවරණය වුණේ මේ සහරාන්ගේ ප්‍රමුඛත්වයෙන් පිහිටවල තිබුණු මේ ජාතික ජවහිත සංවිධානය තමයි මේ ඝාතනයට වක්කිය යුත්තේ කියලා. ඊට පස්සේ අපි ඉමීඩියට්ලි අර අත්අඩංගුවේ පසු වුණා අජන්තන්. ඊට අමතරව ඔහුගේ ඉලිනෝච්චියේ හිටපු යාළුවෙකුත් ඇවිල්ලා හිටියා මේ මහවිරු සැමරුම් උත්සවයට සහාය වෙන්න. නොවැම්බර් මාසේ 26 වෙනිදා හැම වසරකම මියගිය LTT සමාජිකයෝ සමරන දිනේ ඒකේ උත්සවයට සහභාගී වෙන්න තමයි ඒ කිලිනෝච්චියේ ඉඳලා ශර්වානන්දන් කියන පුද්ගලයා ඇවිල්ලා තිබුණේ. ඒ දෙන්නටම අපි අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් පරීක්ෂණ පැවැත්තුවා මේ අපරාධය සම්බන්ධයෙන්. ඔවුන් වහාම අපි නිදහස් කෙරුවා මේක අනාවරණය වුණාට පස්සේ. ඇයි බුද්ධ්‍යංශ මේ වගේ තොරතුරු දීලා මේ විමර්ශනය නොමග ඇරී කියන එක බරපතල ගැටලුවක්. ඊටත් අමතරව එක්තරා නාලිකාවක මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ඉන්ටර්විව් කරනවා. ඒ ඉන්ටර්විව් එකේදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරනවා ජනාධිපතිතුමාගෙන් දැන් වවුනතිව් සිද්ධියයි වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය හම්බ වෙච්ච සිද්ධියයි LTT සංවිධානයට බැර කළා ඒක ඒගොල්ලෝගේ පිට පටවලා ඒක වහලා දැම්මේ CID එක නේද කියලා. වහලා දැම්මේ CID එක නේද කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කොහොනේ නෑ CID එක නෙවෙයි ඒක හමුදාව තමයි කිව්වේ LTT එකෙන් ඒක කෙරුවා කියලා. හමුදාපති. ඊට පස්සේ අහනවා මේ මාධ්‍යවේදී අහනවා මහේෂ් සේනානායක. ඔව් මහේෂ් සේනානායකයි බුද්ධ්‍යංශ ප්‍රධානියයි තව දෙන්නෙකුයි මේ මගේ ගෙදෙට්ට ඇවිල්ලා දවසක හැන්දෑවක මට කියනවා මේ ඝාතනය කරේ LTT එක කියලා කිව්වා. එතකොට රාජ්‍ය නායකයාත් නොමග යවලා තියෙනවා මේ හමුදාපතිතුමත් බුද්ධි අධ්‍යක්ෂකත්. ඇයි මෙහෙම වෙන්න හේතුව? එතකොට මේ වවුනතිව් ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය වෙද්දී විමර්ශනය කරද්දී 2008 අවුරුද්දේ ඒරවුරු පොලිස් ස්ථානයට අනුයුක්තව ආදම් ලෙබ්බේ නැමැති ග්‍රාම ආරක්ෂකවරයෙක් ඔහුට නිකුත් කරලා තියෙන T56 වර්ගයේ ගිනි අවියත් සමග සේවය අතහැර යනවා. පසුව නිලධාරීන්ගේ සොයා බැලීමේදී ඔහු දැනුම් දෙනවා ඔහුගේ බිරිඳගේ නිවසේ වහලේ T56 තියෙනවා ඒක ගන්න කියලා. මොකද මේ පොලිසියේ සැරයන්වරේ දැනුම් දෙනවා උඹ නම් රස්තාවට නාවට කමන්නේ නැහැ උඹට පරිප්පුවක් කන්න වෙනවා වෙපන් එකට කියලා. ඒ පාර තමයි කියන්නේ අන්න වහලේ ගහලා තියෙනවා. ඉතින් එරාවුර වලින් ගිහිල්ලා වහලේ තිබ්බ තුවක්කුව හොයා ගන්නවා. ඒක පුදුමයට මම හිතන්නේ ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මමත් අවුරුදු 35ක සේවා කාලයක් සපුරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක් සේවය කරලා තියෙනවා. ඒ කාලය ඇතුළත අපිට ගිනි අවි හම්බ වෙලා තියෙනවා. හොයාගෙන තියෙන ඕන තරම්. නමුත් ඒ ගිනි අවි වල තියෙන අංක මකලා තිබිලත් අපිට හම්බ වෙලා තියෙනවා. නමුත් ඒ ගිනි අවියේ නිශ්චිත අංකය මකලා ඒක උඩින් වෙනත් අංකයක් ආදේශ කරපු අවියක් හොයාගත්තේ මේ ඒරවුරු සිද්ධියේදී. ඒ හොයාගත්තු ගිනි අවියේ ඔබ්බවල තිබුණු අංකය ආදන් ලෙබ්බෙට
ඉෂුව කරලා තිබුණු ගිනි අවියේ අංකයමයි. පසු ආදායම් ලැබෙත් ඉදිරිපත් කරනවා උසාවියට ඉදිරිපත් කළා මඩකලපුව මහාධිකරණයේ නඩුවක් යනවා 2017 6 වෙනි මාසේ 30 වෙනිදා ඔහු සාක්ෂි පරස්පරතාවයක් හේතුවෙන් නිදොස් කොට නිදහස් කරනවා මේ ගිනි අවි සිද්ධියේ. ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඊට පස්සේ දැන් අර තරුදු ජයවර්ධන එතුමාගේ දේශනාවේදී කිව්වා 2019 අප්‍රේල් මාසේ 26 වෙනිදා සයින්ද මරුදුවලදී 16 දෙනෙක් පුපුරවාගෙන මිය ගියා කියලා. අන්න ඒ ස්ථානයේ තිබිලා T56 ගිනි අවියක් සොයා ගන්නවා. ඒ T56 ගිනි අවිය තමයි අර ඒරවුරු පොලිසියේ ආදන් ලැබෙට ඉෂු කරපු ඔරිජිනල් ගිනි අවිය. එතකොට වෙනත් ගිනි අවියක් තමයි අංකය කපලා ආදේශ කරලා ඉදිරිපත් කරලා තිබුණේ. කාටද මෙහෙම කරන්න තියෙන උවමනාව? අපරාධකාරයෝ නම් එහෙම කරලා ඒ කියන්නේ නිල නොවන අපරාධකාරයෝ නම් එහෙම කරලා නැහැ. ඊටත් වැඩිය පුදුමයට කාරණේ තමයි මේ සයින්ද මරුදුවලදී සොයාගත්ත ගිනි අවිය රස පරීක්ෂකවරයාට යවුවාම අර වවුනතිව් නිලධාරීන් ඝාතනය කරපු තැන තිබිලා හවුවෙච්ච පතුරම් කොපු අටම ටැලි වෙනවා මේ ගිනි අවියට. එතකොට ඒ ගිනි අවිය සොයා ගැනීමෙන් පස්සේ නැවතත් ආදම්බාව ගෙන්නලා පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් කරනවා. ඔහු පැහැදිලිව සඳහන් කරනවා ඒ ගිනි අවිය කවුද ගත්තේ කියලා. ඒ කතන්තරේ කිව්වා ගමම්ම SIU එකේ එහෙම නැත්නම් පොලිස් විශේෂ මේ විමර්ශන ඒකකයේ තිබ්බ විමර්ශනය වහාම නවත්තලා ඒකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඉතින් එහාට ඒ විමර්ශනය යන්නේ නැහැ. දැන් මේවා හොයන්න ඕනද නැද්ද කියන එක තමුන්නාන්සලා තීරණය කරන්න ඕන. මේවා සොයාගෙන යද්දි තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා. ඒ වකට මම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨතාවයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ඉහළම හිටපු නිලධාරියා කිසිදු හේතුවක් සඳහන් නොකර මොකද පොලිස් නිලධාරීන් දෙන ස්ථාන මාරුවීම් වල සඳහන් වෙන්න ඕන වෛද්‍ය හේතුන් මතද විනය හේතුන් මතද සේවයේ අවශ්‍යතාවයද මුකුත් නැහැ වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වශයෙන් සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චානි අබේසේකර එම්සි නිලධාරියා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පුද්ගලික සහකාර වශයෙන් ස්ථාන මාරුවීම් නියෝග කරා. ඉතින් මට කරන්න තිබුණේ ලියුම් කඩන්නයි ටෙලිෆෝන් එක ආන්සර් කරන්නයි විතරයි. පුද්ගලික සහකාර කරන්නේ. එතකොට වෙන පුද්ගලික සහකාරවරයෙක් හිටියා කිසිම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ පුද්ගලික සහකාරවරයෙක් හැටියට මම ඇර ඉඳලා නැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් පුද්ගලික සහකාර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඉඳලා නැහැ. මම තමයි මේ කප් එකක් ගහලා තියෙන්නේ. එතකොට එතනින් මම 20 වෙනිදා 21 වෙනිදා ට්‍රාන්ස්ෆර් කරනවා රාජ්‍ය පිහිටීමේ පළවෙනි පියවර වශයෙන් දැන් තමුන්නාන්සලට මේ ඊටමත් මෑතකදී අත්දැකීම් වශයෙන් දකින්න ඇති රාජ්‍ය පිහිටීමේ පළවෙනි අවස්ථාව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම ඇමතිවරු පත් කිරීම ලේකම්වරු පත් කිරීම දැන් අගමැතිතුමා පත් කරෙත් නොවැම්බර් මාසේ 22 වෙනිදා. ඒ කියන්නේ මම ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. රාජ්‍ය පිහිටවන්න කලින්. ඉතින් මම එහෙම ට්‍රාන්ස්ෆර් කරා. ඊට පස්සේ 2020 ජනවාරි මාසේ 7 වෙනිදා රංජන් රාමනායකත් එක්ක සිදු කරපු හඬපට සම්බන්ධයෙන් මගේ රාජකාරී වැඩසටහනක් කරා. අද වෙනකන් ඒකට හේතුව ගැන විමසීමක් කරෙත් නැහැ. මට චෝදනා පත්‍රයක් කිසි දවසක දීලත් නැහැ. මේකටත් නැහැ. මගේ අවුරුදු 3 මාස 9ක් විශ්‍රාමයක් නතර කරන් හිටියා. අධිකරණයට පින් සිද්ධ වෙන්න තමයි විශ්‍රාමය මම ලබා ගත්තේ. එතකොට ඒ
2020 ජනවාරි 7 වෙනිදා ඉන්ට්‍රොඩික් කළා. ඊට පස්සේ මම අත්අඩංගුවට ගත්තා 2020 7 වෙනි මාසේ 31 වෙනිදා. අවුරුදු 7ක් නීතිපතිතුමා ළඟ එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබ්බ ගොනුවක ගිනියාවි ආදේශ කරලා නඩුවක් වාස්ගුණවර්ධනට එරෙහිව නිර්මාණය කරා කියලා තමයි මාව අත්අඩංගුවට ගත්තේ. මම මේ විමර්ශනය සිදු කළා ශියාම් ඝාතන පරීක්ෂණයේදී අපි සොයාගත්ත වාස්ගුණවර්ධනගේ නිවසේ තිබිලා බැහැර කරන ලද T56 ගිනියාවි 6ක් පතුරන්තුවක්කු 4ක් රිපීටර් ෂොට්ගන් එකක් පිස්තෝල 2ක් රිවෝල්වර් එකක් කිලෝ 5 සයිඩ් චාර්ජර් එකක් හෑන්ඩ් ග්‍රනේඩ් එකක් පතුරන් 357ක් මිලිමීටර් 9 empty cases 21ක් RPG 3ක් air rifle 3ක්. ඉතින් මම උපන් වෙලාව හොඳ හරිය එහෙම නැත්නම් මගේ මොකක් හරි පෙර කරපු පිනකට ඔය ගිනියාවි අතර තිබ්බා අර ෂොට්ගන් 4න් 3ක් පොලිස් දෙපාර්තමේන්තුවට අයිති. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට අයිති ගිනියාවි 2006 අවුරුද්දේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නිකුත් කරා කියලා විමර්ශනයේදී අනාවරණය වුණා. ඊට පස්සේ එතනින් එහාපුවාම අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ ගිනියාවි 3 එක ගිනියාවියක් විලච්චිය පොලිස් ස්ථානයටත් තවත් ගිනියාවි 2ක් තන්තිරිමලේ පොලිස් ස්ථානයටත් නිකුත් කරලා තියෙනවා. ගිනියාවි තවත් තොගයක් එක්ක මේ තුනත් නිකුත් කරලා තියෙනවා තන්තිරිමලේ විලච්චියයි. එතකොට අපි මහවිලච්චිය පොලිස් ස්ථානයෙන් මේ ගිනියාවිය ගැන විමසුවාම 2010 අප්‍රේල් මාසේ එවකට සහකාර පොලිස් අධිකාරී 1 අනුරාධපුර වශයෙන් සේවය කළ තන්තිරිමලේ සහ විලච්චිය පොලිස් ස්ථානයේ අධීක්ෂණ නිලධාරිය වෙච්ච වාස්ගුණවර්ධන මහතාට නිකුත් කළා කියලා තියෙනවා. එක ෂොට්ගන් එකකුයි පතුරම් 15කයි විලච්චිය පොලිස් ස්ථානයේ. එතකොට අපි ඒ ගිනියාවි සොයාගත්තේ 2014 3 වෙනි මාසේ 11 වෙනිදා 2000 ඉෂු කරපු තුවක්කු මම අවුරුදු 14කට පස්සේ සොයාගත්තේ කොහොමද කියලා හොයන්නේ නැතුව 2020 7 වෙනි මාසේ 31 වෙනිදා මාව අත්අඩංගුවට අරගෙන ඒ කියන්නේ මැතිවරණය පැවතුනේ පාර්ලිමේන්තු මැතිවරණේ 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඉතින් මැතිවරණයට තෑග්ගක් හැටියට මාව රිමාන්ඩ් කරා. රිමාන්ඩ් කළා මාස 10කුත් දවස් 18ක් අප දෙන්න නැතුව තියන් හිටියා. අභියාචන අධිකරණයට පින් සිද්ධ වෙන්න තමයි අප දුන්නේ. එතකොට තන්තිරිමලෙන් අපි බලපුවාම 2020 අප්‍රේල් මාසේ 23 වෙනිදා ඒකත් සහකාර පොලිස් අධිකාරී වාස්ගුණවර්ධන නිකුත් කරා කියලා තුවක්කු 2යි පතුරන් 25යි මේ යාළුවොත් එක්ක දඩේම යන තමයි මේ තුවක්කු අරන් තින්නේ පොලිස් දෙකේ. එතකොට අර විමර්ශකයෝ හෙව්වේ නැහැ අවුරුදු 14කට පස්සේ මේ තුවක්කු මෙයාට ඉෂු කරපු තුවක්කු මට හම්බුනේ කොහොම මංකොල්ල ගන්න ඕනේ මේ තුවක්කු. එහෙම නැත්නම් හොරකම් කරන්න ඕනේ. එහෙම නැත්නම් වාස්ගුණවර්ධන මට දෙන්න ඕනේ. දැන් ওই තුවක්කු තුන තිබ්බේ නැත්නම් මේ තමුන්නාන්සලේ ඉස්සරහා මං කතා කරන්න මේ ඉතුරු වෙන්නේ නැහැ. මෙලහට ඉල්ලුම් ගහේ ඇරලා ওই චෝදනාවෙන් ආචාර්ය ජයන්පති වික්‍රමරත්න මැතිතුමා හොඳටම දන්නවා මරණීය දඬුවමෙන් හෝ ජීවිතාන්ත හිර දඬුවමක් දෙන්න පුළුවන් වරදක්. ඉතින් මම වාස්ගුණවර්ධනගේ ගෙදර තිබිලා බැහැර කරපු අවි සොයා ගැනීම ඒ වගේ දඬුවමක් විඳින්න කරපු වරදක්ද කියන එකත් තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අභියාචන අධිකරණයේ පැහැදිලිවම මගේ ඇපනිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ප්‍රතික්ෂේප කරා. ගම්පහ මහා අධිකරණයේ අප ප්‍රතික්ෂේප කරා. මගේ බිරිඳ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රයක් ගරු අභියාචන අධිකරණයට ඉදිරිපත් කරා. CA CPA 18 ඇලයිර 2021 අංකය යටතේ. ඒ අප නියෝගය අප ඉල්ලුම් පත්‍රය පිළිබඳ විවාදය 2021 6 වෙනි මාසේ 15 වෙනිදා අභියාචන අධිකරණ ඉදිරියේ විභාග කෙරුවා. කරලා එක දවසකට තීන්දුව කල් තිබ්බා. ඒ කියන්නේ 2021 6 වෙනි මාසේ 16 වෙනිදා. ඒකත් ආචාර්ය ජයන්පති වික්‍රමරත්න මහත්මයා මාත් එක්ක එකඟ වෙනවා ඇති. අභියාචන අධිකරණයේ එක දවසකින් කවදාවත් අප නියෝගයක් හම්බ වෙන්නේ නැහැ. අඩුම ගානේ සති 2-3ක්වත් යනවා. නමුත් මේක තිබ්බා එදාට
කියලා මං වෙනුවෙන් පෙනී හිටියේ මේ ජනාධිපති නීතිඥ විරාන් කොරයා මැතිතුමා. එතුමා ගැනත් වචනයක් සඳහන් කරන්න ඕන. මට පෙනී හිටපු නීතිඥ මහතුරු කිසිම කෙනෙක් සත පහක්වත් මගෙන් අය කරේ නැහැ. මම මූලික අයිතිවාසිකම් නඩු 8ක් පවරලා තියෙනවා මේ වෙනකොට. වන්දි නඩු 7ක් පවරලා තියෙනවා. ඒ එකකවත් මේ කිසිම ගාස්තුවක් අය කරේ නැහැ. ජනාධිපති නීතිඥ සාලී පීරිස් මැතිතුමා මගේ නඩු වලට පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මැතිතුමා පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ දිල්රුක්සි ඩයස් මැතිණිය පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ විරාන් කොරයා මැතිතුමා පෙනී ඉන්නවා. ජනාධිපති නීතිඥ උපුල් කොමරප්පෙරුම මැතිතුමා පෙනී ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයවර්ධන මහත්තයා පෙනී ඉන්නවා. ඊට අමතරව ඒ ඉන්න කිසිම නීතිඥ මහත්තයෙක් සත පහක්වත් අය කරේ නැහැ. මගේ බිරිඳත් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් ගිහිල්ලා විරාන් කොරයා මහත්තයාට මේ අප ඉල්ලුම් පත්‍රය ඉල්ලන්න කියලා නඩුව බාර දුන්නට පස්සේ එතුමා බාරගත්තා. දවස් කීපයයි තිබුණේ දිනපනින්න. බාර අරගෙන අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා විමසලා තියෙනවා ඔබතුමාගේ ගාස්තු කොහොමද කියලා බිරිඳ එළියට ගියාට පස්සේ. ඊට පස්සේ ගෝලු විරාන් කොරයා සර් ගාස්තු විශ්වසනීයවන්න පොඩක් ඉන්න කියලා මේ ඔෆිස් එකෙන් ගේ ඇතුළට ගිහිල්ලා එනිලොප් එකක් ගෙනල්ලා දීලා මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට දීලා තිනවා මේක ශානිගේ නෝනට දෙන්න කියලා. මං කියන්නේ නෑ ඒක ඇතුළේ තිබුණේ විශාල මුදලක්. ඒ නීතිඥ මහත්තයා මගෙන් කිසිම උදව්වක් ඉල්ලලා නැහැ. මම එක මේ එහෙම සම්බන්ධකමක් තිබුණෙත් නැහැ. නමුත් ඒක මම අවුරුදු 35ක් තිස්සේ රාජ්‍ය සේවයෙන් ලබාගත්තු දායාදයක් හැටියට සලකනවා. මට මතකයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්තයාත් හම්බ වෙච්ච හැම වතාවකම මට කියලා තියෙනවා ඔයාගේ නඩුවක් තියෙනවා නම් කියන්න මං නොමිලේ පෙනී ඉන්නවා කියලා. මං ඉතින් එතුමාට මතක ඇති එක අවස්ථාවල් 3-4ක්ම කියලා තියෙනවා. මට තාම අවස්ථාවක් ආවේ නැහැ එතුමාට chance එකක් දෙන්න. අනික කට්ටිය පොර කාලෙන්න දැනුත් නීතිඥ මහතුරු ඉන්නවා. ඉතින් කොහොම වුණත් අර අභියාචන අධිකරණය විසින් 2021 6 වෙනි මාසේ 15 වෙනිදා විවාදයට ගත්තු නඩුවේ තීරණය 2021 6 වෙනි මාසේ 16 වෙනිදාට දුන්නා පිටු 14ක අප නියෝගයක්. ඒ 9 වෙනි පිටුවේ සඳහන් වෙනවා මෙම සිද්ධිය සම්පූර්ණ පසු අවස්ථාවක මතු සිතුවිල්ලක් මත කුමන්ත්‍රණකාරීව ශානියා බේසේකර ඉලක්ක කොටගෙන ගෙතු පැමිණිල්ලක් බව බැලු බැල්මට පේනවා. ඊට අමතරව 2014 වර්ෂයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත්තුමාට සාක්ෂිකරුවන් ලබා දුන් ප්‍රකාශයන් හා එම සාක්ෂිකරුවන්ම 2020 දී ගම්පහ මහේස්ත්‍රාත්තුමාට ලබා දුන් ප්‍රකාශයන් අතර බරපතල පරස්පරතාවයන් තියෙන බවත් පැහැදිලිව පේනවා කියලා අප ලබා දුන්නා. ඉතින් ඇයි මෙහෙම උනේ මට කියන එක මම නම් දන්නවා තමුන්නාන්සලා දන්නව නැතුව ඇති තමුන්නාන්සලා හිතලා බලන්න. ඉතින් දැන් දීර්ඝ වෙලාවක් මේ ගැන කතා කරා. ඔయిత අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. දැන් තරිදු කිව්ව එකකින් අමතක වෙච්ච එකක් හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලකොටිතුවක්කු පාස්කු කොමිසමේදී මේ සංවිධානයේට යම් මූල්‍ය ආධාර ලැබිලා තියෙන බව පේනවා කියලා සාක්ෂි දීලා තියෙනවා. ඒතකොට කොමිසමෙන් අහනවා කොයි වගේ කොහෙන්ද මේ මුදල් ලැබිලා තියෙන්නේ? එක්ක මං සේවය කරන ආයතනෙන් එහෙම නැත්නම් රාජ්‍ය බුද්ධි සේවාවෙන් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ඒ සාක්ෂිය තියෙනවා. ඒවා අද වෙනකන් හබ කරලත් නැහැ, ප්‍රතික්ෂේප කරලත් නැහැ. ඉතින් මේ ආදී වශයෙන් විමර්ශනයක් මම හිතනවා මේ රජයේ යටතේ
ඉතාමත් නුදුරේදී සිදුවෙයි. මේ මියගිය 279 දෙනෙකුට සහ තුවාල ලැබූ 500කට අධික පිරිසකට නැවත ඔවුන්ගේ මිලකල නොහැකි ජීවිතය ලබා දෙන්න හැකියාවක් කිසිම කෙනෙකුට නැහැ. නමුත් ඔවුන්ට සාධාරණයක් යුක්තියක් ඉටු වෙන්න මේ රජය ක්‍රියා කරයි කියන දැඩි විශ්වාසය අපිට තිබ්බා. ඒ හේතුව නිසා තමයි කිසිත් දවසක දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නොතිබුණු මමත් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් ජාතික ජන බලවේගයට එක් වෙලා මේ එක සිද්ධියක් මේ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා. ඒ සිද්ධීන් වලට මහජනයාගේ මුදලින් යපුණු රාජ්‍ය නිලධාරීන් හැටියට යම් යුක්තියක් අපෙන් ඉටුවිය යුතුයි. මොකද අපිට පාසුකම් දෙන්නේ පඩිනඩි ගෙවන්නේ මේ සියලුම දේවල් අපිට ලබා දෙන්නේ තමුන්නාන්සලා. තමුන්නාන්සලාගෙන් අය කරන බදු මුදලින් තමයි අපි නඩත්තු වෙන්නේ. එහෙම නැත්නම් කුඩුකාරයෝ කසිප්පුකාරයෝ කිසි කෙනෙක් මේ ළඟට අපි ගිහිල්ලත් නැහැ. තේ එකක්වත් බීලත් නැහැ. එහෙම තිබ්බනම් පහුගිය කාලේ නිර්නාමික පැමිණිලි 30 ගණනකට මගෙන් ප්‍රකාශ ගත්තා. හැබැයි කිසිම අවස්ථාවක මේ කාගෙන්වත් සල්ලි ගත්තා, මේ අතපය කැඩුවා, ඉඩම ගත්තා, වාහනේ ගත්තා. අන්නර කාන්තාවගේ කසාදේ කැඩුවේ මම. අන්නර කාන්තාවට මංගානේ ළමයෙක් ඉන්නවා. ඒ චෝදනා තුන නම් තිබ්බේ නැහැ. ඉතින් අද හවසේ දන්නේ නැහැ. මේ මෙතෙක් කල නම් තිබුණේ නැහැ. තිබ්බනම් ඉතින් ඒව තමයි ඉන්නේ. මගේ ලිපි කටයුතු ප්‍රමාද වීම පවා හෙව්වා. ඉතින් ඒවටත් විමර්ශන කළා. ඒ සියලු විමර්ශන ඇහුවා. චාර්ජ් ෂීට් එකක් දී ගන්න බැරිවම මම පොලිස්පති හිටපු පොලිස්පති චන්ද්‍ර වික්‍රමරත්න මහත්තයාට ප්‍රසිද්ධියේ තවත් නිලධාරීන් ගණනාවක් ඉස්සරහා පොලිස් මූලස්ථානයේදී 2023 පෙබරවාරි මාසේ 1 වෙනිදා මම කිව්වා සර් දැන් මේ අවුරුදු 3යි ගානක් මට පෙන්ෂන් එකක් නැතුව මේව කරන් ඉන්නවා. දැන් සර්ට මට චාර්ජ් ෂීට් එකක්වත් දී ගන්න බැරි වුණානේ සර් මේ වෙනකන්. සර් බීට් එකේ තනි කකුලෙන් රාලහාමි කෙනෙක් හිටියොත් චෝදනාවක් පත්‍රයක් දෙන්න පුළුවන්. අපකීර්තිදායක හැසිරීමට. ඒකවත් කරගන්න බැරි වුණානේ කියලා මම එතුමාට කිව්වා පෙබරවාරි 1 වෙනිදා 2023. ඔය නියෝජ්‍ය පොලිස්පතිවරු 4-5 දෙනෙක් හිටියා ආගෙන. ඉතින් අපි උත්සාහ ගන්නවා කොහොම හරි මෙම පරීක්ෂණය ඇතුළු අනිකුත් විමර්ශන ඉදිරියට යන්න. ඊට අවශ්‍ය ශක්තිය බලය ධෛර්යය ලබා දෙන්න ඕන තමුන්නාන්සලාගේ ප්‍රෙෂර් එක එහෙම නැත්නම් බලපෑම මත තමයි ඒවයි ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ මේ රජයේ නම් එහෙම ගැටලුවක් ඇති නොවේයි කියලා මට දැනට විශ්වාසයක් තියෙනවා. එහිදී සාධාරණත්වය හැම දිනාටම ඉටු වෙයි. තමුන්නාන්සලා බලාපොරොත්තු වන යුක්තිය ඉටු වෙයි. අධිකරණයේ නියමය මේ රටේ ස්ථාපිත වෙයි. නීතියේ ආධිපත්‍ය තහවුරු වෙයි කියලා මම බලාපොරොත්තු වෙන අතර ඒ එසේම ඉටුවයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. ටික වෙලාවක් ගියා. බොහොම ස්තුතියි සාවධානව හැමෝටම